can be free. All the things that, all the things that running through my head, running through my head, running through my head. All the things that, Hi friends, welcome කියලා පිළිගන්නවා Gaming Asu YouTube channel එකට. මේක මගේ දෙවෙනි වීඩියෝ එක. අද අපි play කරන්න Evil Nun කියන game එක. ඉතින් මේ game එකේ මම දැන් ඉන්නේ school එක. මේ school එක තමයි නරක ළමයි ගෙනත් දාන school එකක්. මාත් ඉතින් නරක ළමෙක් කියලා කියනවා. ඒවට මම දන්නවනේ මම හොඳ ළමෙක් කියලා. අන්නේ මම දැන් අරපු දොරේ පොඩි දෙයක් තියෙනවා. මම ඒක වීඩියෝ එකේ අවසානට පෙන්නන්නම්. හරි අපි එනම් game එක play කරන්න පටන් ගමු. පොතක් තියෙනවානේ. පොතේ නම් තියෙන්නේ ඉතින් මම මේක දිනනවා කියලාද? පොතේ හැටියට මම දිනනවා. හරි අපි අතනින් සද්දයක් දාලා දැන් මේ ටනල් එක අස්සට රිංග ගමු. එතකොට නන් එනවා. නන් කියන්නේ මේ ඉස්කෝලේ ගුරුවරිය. මේ ඉස්කෝලේට තමයි නරක වැඩ කරන ළමයි ගෙනත් දාන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මොකක් හරි ගේමක් ගහලා මේකෙන් පැනලා යන්න තමයි. හරි එනවා දැක්ක ගමන් අපි යන් නැත්තම් වෙලාව අපරාදේ. ආදාත් මේකේ පාරෙන්ම ගහන්න යන්නේ. හරි ඉතින් නන්න අපි පස්සෙන් එන්නවා කියන්නේ. නන් එන්නවා කියන්නේ ඒ පොඩි ලැග් එකක් කරනවා ගණන් ගන්න එපා. නන් එනවා. මෙතන හැංගිලා උන් පෙවුන්නේ නැති වුණොත් හොඳයි. බලමු නන් එන්න ඕනේ. අප්පෝ බම් මේ නන්නම් කියන මෝඩයි. නන් මෝඩයි කියන්නත් බෑ මොකද මගේ යාළුවෙක්. යාළුවෙක් කියන්නේ ඔය තමයි සඳුනි. මේකෙත් සඳුනි තමයි ඉන්නේ. මං කිව්වා ඉතින් පොඩ්ඩක් බය කරලා ගන්න ගේම් එක අමාරු ගන්න කියලා. මොනවා සඳුනිට වඩා මං ගේම් එක ගන්න දන්නේ හින්දා මමත් එකපාරෙන් ගන්නවා. මේක එකපාරෙන් ගන්න බැරිනොත් මං ආයේ channel එකේ වීඩියෝ දාන්නෙත් නෑ. එකපාරෙන් අනිවාර්යෙන් ගන්නවා. හරි අපි මෙහෙම උඩ තට්ටුවට යන්. ගිහලා මේ දොර අරගත්තා. හොම්ම කාමරේට ගිහිල්ලා එතන ලාච්චු තුනක් තියෙනවා. අනිවාර්යෙන්ම මං මේක දෙපාරක් විතර කලින් සෙල්ලම් කරලා දෙනවා. සෙල්ලම් කරද්දී හැම වෙලාවෙම ඔය ලීවර් එක වගේ තිබ්බේ ඔය ලාච්චුවේම තමයි. ඕක ගිහිල්ලා දැන් මෙතනට දෙක් ගන්න ඕනේ. ඒ අහුණු සද්දෙට දැන් නන්න එන්න ඕනේ. අපි ඔක්කොම යාළුවෝ මල්ලි මං ඉතින් අර පොඩ්ඩක් අමාරු ගන්න කියලා කිව්වා. ආයෙ උනාට මම ඊසි ගහනවා මේක මොනවා වුණත්. හරි ඉතින් බං කියනකොට එමය කරනකොට මෙහෙමයි වගේ සීන් එකක් තමයි තියෙන්නේ. එවිල් නන්න අක්කා එනවා අපිව අල්ලන්න. අක්කා කිව්වට ඉතින් ආච්චි තමයි අක්කා කියන්නේ කියලා තියෙන්නේ කොහොමද? හරි ඔතනින් කොස්ස ගන්න ඕනේ. හැම වෙලාවකම කොස්ස ඔතනින් සෙට් වෙන්නේ නැහැ. ඔය වගේ පෙට්ටි දෙනවා 4ක් විතර. ඒ වගේ තැන් වලින් තමයි සෙට් වෙන්නේ. මට නම් ඔතනින් හම්බුණා. හරි අපි දැන් නන්න එනකම් බලාගෙන ඉමු නැත්තම් මැච් එක කෙලවෙනවා. මම අනිවාර්යෙන් මේක එකපාරක් කන්න නැතුව සෙල්ලම් කරනවා. පළවෙනි පාරෙන්ම ගහනවා. ගැව්වේ නැත්තම් channel එකේ ආයි වීඩියෝ දාන්නෙත් නැහැ. හරි නන්න එනකම් බලාගෙන ඉමු. නන්න එනවා දැක්ක ගමන් අපි කොස්ස ගන්න ඕනේ. හරි කොස්ස ගන්නත් බැරුණා නන් දැක්ක අපිව. ග්‍රැනී වගේ නෙමෙයි මූ බටාස්සෙත් රින් කරනවා. හරි අපි යන්. ඕම ගිහිල්ලා වටයක් ගහලා ආයෙමු ඉතින් හිටපු තැනටම. ඔයාලා මේ දොර අරගන්න ඕනේ. දොර අරගත්තේ නැත්නම් ඔයාලට ඉස්සරහට කරන්න ඕන ටික කරගන්න වෙන්නේ නැහැ. මේ දොර අරපුවාම තව දොරක් කරනවා. ඔයාලට දොර අරින්න ඕන නම් මම අර ඉස්සරහම දාපු ටිප් එක වගේ කොන් කරගන්න ඕනේ. මේ කොන් කරේ නැත්නම් බෑ. ඒ කොන් කරපුවාම වෙන්නේ ඉස්කෝලේ කරන්ට් එක වැඩ කරනවා. නැත්නම් කරන්ට් එක වැඩ ගන්නෙත් නැහැ. නන් පේන්නේ නැහැ. එකපාරින්ම ගන්නත් ඕන හින්දා කෙලගෙන යන්නත් බෑ. මේකේ දවස් 3යි දෙන්නේ. ඔයාලට එක්ස්ට්‍රා දවසක් ගන්න ඕන නම් මෙතන උඩ කොයින් 90ක් පෙන්නන්නේ. ඒ වගේ ඔයාලා කොයින් ගන්න ඕනේ. හරි. මෙතනින් එහා පැත්තට පැන්නා. උඩට නැංගා කුකීස් පෙට්ටියක් තියෙනවා. මේ වෙනකන් ගහපු ගේම් ප්ලේ හැම එකම වගේ දැනි නෙමෙයි වර්ජිනවා ගණන් ගන්න එපා. ඕම තමයි. මේ නන් කාර්යය එනවා මෙතනට. අපි ওই පෙට්ටිය වට්ටද්දී ඒත් මේක ආවේ නැහැ. හරි අපි යන්. ඔයා දෙන්න විදියක් නැහැ මම එපා කියලා කිව්වනේ. හරි නන් දැක්කා. මං කන්නේ කිව්වොත් කන්නේම නැහැ. නන්ගෙන් කන්නේ නැහැ. අනිවාර්යෙන් ගානවා එකපාරින්ම. ගැව්වේ නැත්තම් මං channel එකේ ආයි වීඩියෝ දාන්නේ නැහැ. ඔට්ටුයි. හරි දැක්කනේ දැන් නන් තැන් දෙකකින් සෙට් වුණා. තාම ගැහුවේ නැහැ. පිළිගන්නේ නැහැ ඉතින් සඳුනි කිව්වට ඔය ඉන්නේ සඳුනිම තමයි නන් ඉදී ඇඳා. මගේ යාළුවෙක්. අපි නන් එනකම් බලානිමු ටික වෙලාවක්. අපිට මේක වටන්න තියෙනවා ගොඩාක් කුසකින් තැනකට. එතනින් වට්ටපුවම මේ පෙට්ටිය කැඩෙනවා. ඔයාලා වෙන දේවල් එහෙම හිතන්න බෑ. මේ පෙට්ටිය කැඩෙන්නේ. මේ කැඩුණ ගමන් යතුරක් හම්බ වෙනවා අපිට මේන් ඩෝ එකේ. ඒක හම්බුන ගමන් අපිට යන්න තියෙන්නේ. සඳුනිව දාලා යන්නේ වීඩියෝ එකට විතරයි. මං ආයෙ එනවා සඳුනිව එක්ක යන්න.
මොකද මගේ අනිත් වීඩියෝ වලට සඳුනිව ගන්න බෑනේ. සඳුන් නැතුව කරන්න බෑ කිසිම දෙයක්. හරි. ඕමයන් ආයෙ වටයක් ගහලා එන්න තමයි තියෙන්නේ උඩට. ආයෙක බාරයි උඩ තට්ටුවට යන්න තියෙන්නේ. ඊට පස්සේ ලොකු දෙයක් නෑ. ගේම් එක අවසානම හරිය වගේ තමයි දැන් නම් ඉන්නේ. හරි අපි ආයන්. නන්න කොහොම හරි පල්ලෙහාට ගෙන්න ගන්න ඕනේ. උඩේ ඉඳලා හරියන්නේ නෑ. හරි අම්බාන්න. ඔයාලා මෙතනින් ඇවිල්ලා ඔතන තියනවා නිකන් වලදක් වගේ එකක් ඒගොල්ලෝ නැගලා නටන්න. හරි එතකොට සද්දයක් ඇහුණ ගමන් අරු වෙනවා මෙතනට. එනවා දැක්ක ගමන් මං කැපුණා. මොනවා වුණත් මේ ගැව්වොත් එහෙම ඉවරනේ. ආයෙ වීඩියෝ දාලා ඉතුරුයි channel එකේ. මං ගන්න එපා කියලා තියෙන්නේ. හරි සෙනිකයන්. ඔයාලා දැක්ක ගමන් යන්න වෙලාව නැහැ. හරි උඩ තට්ටුවට යන්න ඕනේ. හරි ඔහොම උඩ තට්ටුවට ගියන්. උඩ තට්ටුවට ගිහිල්ලා අපි අර දැන් අරපු දොරක් තිබ්බේ. අන් ඒ දොර අරපුවම තව දොරක් කරනවා. ඒ දොරේ තමා ඒ දොර ඇතුළට ගියපුවම වොලිබෝල් කෝඩ්ඩක් නෑ. ෆුට්බෝල් කෝඩ්ඩක් අය තියෙනවා. මේ තියෙන්නේ තන. දාන්නේ. දාලා හරි දැන් පෙට්ටිය ගන්නවා අපි යන් යතුරු ගන්න. ඔහොම පල්ලයට යන්. නන්කාරය අහුනොත් එහෙම ඉවරයි. මට කෙල්නවා. දැන් සඳුනිටත් වීඩියෝ වලට එන්න ඕන හින්දා ගන්න නෑ කොහොමත් මට. තව ඉස්සරහට සඳුන්ටත් වීඩියෝ වලට එන්න ඕනේ. ඒ හින්දා ගන්න නෑ කොහොමත්. ඔට්ටුයි මම මේක අනිවාර්යෙන් එකපාරෙන් ගන්නවා. හරි දොර අරගත්ත සඳුනිත් නෑ නනුත් නෑ කවුරුත් නෑ මං කැපුණා. ආයෙත් ඕම් මේක අස්සෙන් යන්. දැන් ගේම් එක අවසානම හරි ඉන්නේ. තව පොඩි වැඩයි කරන්න තියෙන්නේ. හරි යතුරු ගත්තා දොර අරගත්තා මං පැන්නා. යතුරු ගත්තා දොර අරගත්තා මං පැන්නා. මම ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ පෙන්නන්නම්. මම දැකලා නැහැ මේ වෙනකන් එක YouTube කෙනෙක්වත් ඒක පෙන්නලා තියෙනවා. මේ ගේම් එකේ එක තැනක් තියෙනවා. ඒ දොරෙන් ගියපුවාම අමුතු තැනකට යන්න තියෙන එක මේ ගේම් එකේ දෙවෙනි කොටසේ දෙයක්ද දන්නේ නැහැ. කොහොම හරි මේ විල්නන් 2 කියලා එකකුත් තියෙනවානේ. ඒක එකක්ද දන්නේ නැහැ. මම වීඩියෝ එක අවසානට පෙන්නන්නම්. හරි ඕම ගියා. කෙලින්ම ගියා. දැන් පෙට්ටිය කැඩලා තියෙන්නේ. යතුරු ගන්න තියෙන්නේ. ඔය දිලිසෙන්නේ. යතුරු ගත්තා. යතුරු ගත්තා. එහෙනම් ගේම් එක අවසානම කෑල්ල. එහෙනම් සඳුනි අපි ගියා. හරි මං ඔයාලට කිව්වනේ වීඩියෝ එකේ අවසානයේ අර දොරක් කරලා පෙන්නනවා කියලා. හරි උතන ඔයාලා ඔක උස්සපුවාම ඕපන් කියලා පෙන්නනවා. දොරක් කරනවා. ඒ දොර වහන්නත් පුළුවන්. ප්ලෑන්ක් එකකින් ලොක් කරන්නත් පුළුවන්. ග්‍රැනීට එන්න බෑ උතන්ට. රවුටර් අනේද ග්‍රැනී නෙවෙයි නාන්ට එන්න බෑ උතන්ට. හරිද? වගකීමෙන් කියන්නේ එන්න බෑ. හරි මේ තැන මොකද්ද කියලා මන් දන්නෙත් නෑ. මේ ගේම් එක ඔයාලා ප්ලේ කරලා තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාලා යන්න. හරියට ඔයාලා මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් මට කියන්න මේ තැන මොකද්ද කියලා. මේකේ පාර්ට් 2 එකේ එක කෑල්ලක්ද දන්නේ නෑ. මේ ගේම් එකේ පාර්ට් 2 එකකුත් තියෙනවානේ. එවිල නන් 2 කියලා. ඒක එකක්ද දන්නේ නෑ. කොහොම හරි ඕක අරගෙන අපිට උතන රැංගහම ඇතුළට දාන්න තියෙනවා. ඕක දාපුවාම වතුර පාරක් වගේ එකක් යනවා. මම ඕක එකපාරක් කරපුවාම මට පෙන්නුවේ වෙන එකක්. කී එකක් හම්බුනේ. දැන් මේක නම් පසල් එකක් විසඳන්න වගේ තියෙන්නේ. හරි ඔම ටීවී එක කරගෙනවා. කරගිලා අපිට ඕක කියනවා එකක්. The Maze Challenge කියලා තමයි පෙන්නන්නේ. ඔයාලා මේක ගැන මොකක් හරි දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න යටින්. මට නම් කොහොමද කියලා තේරෙන්නේ නැහැ මේකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ ගේම් එකේ තව කෑල්ලක්ද දන්නේ නැහැ. මෙතන චිත්‍රයක් තියෙනවා ඩ්‍රෝවින් කියලා පෙන්නනවා. ටීවී එකේ මොකක් හරි කුරුසයකුත් තියෙනවා මෙතන. හරි ඉතින් ඔයාලට තවත් මේ වගේ ප්ලේ කරලා පෙන්නන්න හොරර් ගේම්ස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට 1k ගහන්න සපෝට් එකක් ඕනේ ඔයාලගෙන්. වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් කොල්ලෝ මං ගියා.